ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 17 වැනිදා 2025 වර්ෂය සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කළා. මෙතනදී පුද්ගලික ආදායම් බද්ධ සම්බන්ධව ණය යෝජනා කිහිපයකුත් ඉදිරිපත් වුණා. එතනදී සමහරක් යෝජනා ජනාධිපතිතුමා විසින් 2024 දෙසැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශයේත් ඇතුළත්ව තිබ්බා. මෙතන සිදු කර ප්‍රධාන යෝජනාවක් වුණා එක් පුද්ගලයෙක් සඳහා බදු වර්ෂයකට අදාළව ලැබෙන බදු නිදහස් දීමනාව රුපියල් ලක්ෂ 12 ඉඳලා රුපියල් ලක්ෂ 18 දක්වා වැඩි කිරීම. මෑත ඉතිහාසය ගත්තොත් 2017 අංක 24 තරම් දේශීය ආදායම් පනතට අනුව 2018 අප්‍රේල් 15 වෙනිදා ඉඳලා 2019 දෙසැම්බර් 31 වෙනිදා දක්වා මෙම බදු නිදහස් දීමනාව තිබ්බේ රුපියල් ලක්ෂ 5ක් විදියට. ඊට පස්සේ 2021 අංක 10 දරන සංශෝධිත දේශීය ආදායම් පනත අනුව 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා 2022 දෙසැම්බර් 31 වෙනිදා දක්වා මෙම බදු නිදහස් දීමනාව තිබ්බේ රුපියල් ලක්ෂ 30ක් විදියට. මේක නැවත වෙනස් වෙනවා 2022 අංක 45 දරන සංශෝධිත දේශීය ආදායම් පනත අනුව එයනු 2023 ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ දක්වා බදු නිදහස් දීමනාව තියෙන්නේ රුපියල් ලක්ෂ 12ක් විදියට. යම් පුද්ගලයෙක් 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා එහෙම නැත්නම් 2025 බදු වර්ෂයේ ඉඳලා ආදායම් බදු ගෙවීමට බැඳෙන්නේ ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වැඩි නම්. මීට අමතරව මෙම බදු යෝජනා වලින් ටැක්ස් ස්ලැබ්ස් වෙනස් කරලා තියෙනවා. දැනට තියෙන බදු නීතියට අනුව පුද්ගලයාගේ පර්සනල් රිලීෆ් එක රුපියල් ලක්ෂ 12 අඩු කරලා එන පළවෙනි ලක්ෂ 5ට 6%ක බද්දක් ගෙවිය යුතුයි. නව යෝජනාව අනුව මෙම පර්සනල් රිලීෆ් එක එහෙම නැත්නම් බදු නිදහස් දීමනම රුපියල් ලක්ෂ 18යි. ඒ ලක්ෂ 18 ඉක්මවල යන පළවෙනි රුපියල් ලක්ෂ 10ට 6%ක බද්දක් ගෙවන්න ඕන. මං කලින් කිව්වා වගේම දැනට පවතින බදු නීතිය අනුව රුපියල් ලක්ෂ 12 ඉක්මවන පළවෙනි ලක්ෂ 5ට 6%යි. ඊගව ලක්ෂ 5ට 12%යි. ඊගව ලක්ෂ 5ට 18%යි. ඊගව ලක්ෂ 5ට 24%යි. ඊගව ලක්ෂ 5ට 30%යි. ඉතුරු ආදායමට 36%යි. නව අයවැය යෝජනාවට අනුව පළවෙනි ටැක්ස් ස්ලැබ් එක තිබ්බ රුපියල් ලක්ෂ 5 රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කරලා දෙනවා. කලින් 12%ක් අය කරපු ටැක්ස් ස්ලැබ් එක අලුත් අයවැය යෝජනාවේ ඇතුළත් වෙන්නේ නැහැ. එතනදී වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂ 18ට වැඩි පළවෙනි ලක්ෂ 10ට 6%කුත් ඊගව ලක්ෂ 5ට 18%කුත් ඊගව ලක්ෂ 5ට 24%ක් ඊගව ලක්ෂ 5ට 30%ක් සහ ඉතිරි වන ආදායමත 36%කුත් විදියට බදු අය කරලා තියෙනවා. යම් පුද්ගලයෙකුගේ පොලි ආදායම් මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5% ඉඳලා 10% දක්වා ඉහළ දමන්න තමයි අයවැය යෝජනාවෙන් යෝජනා වුණා. මෙතන ජ්‍යෙෂ්ඨ පුරුෂයන්ට සහ තක්සේරු කළ හැකි ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයන් සඳහා යම් සහනයක් ලබා දීලා තියෙනවා. යම් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ සියලු මූලාශ්‍ර වලින් 2025 අප්‍රේල් 1 වෙනිදාකින් ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම රුපියල් ලක්ෂ 18ට අඩුයි නම් එම පුද්ගලයා අදාළ මූල්‍ය ආයතනයට ඒ තහවුරු කරලා ප්‍රකාශයක් ලබා දෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ මෙම බද්ද අය කරන්නේ නැහැ. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නොවන වෙනත් ඕනෑම පුද්ගලයෙකුගේ වසරක තක්සේරු කළ හැකි ආදායම රුපියල් ලක්ෂ 18ට අඩුයි නම් ඔහුගෙන් හෝ ඇයගෙන් අය කරපු 10% රඳවා ගැනීමේ බද්ද රිෆන්ඩ් කරගන්න පුළුවන් දැනට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා තියෙන රිෆන්ඩ් ස්කීම් එකේ විදියටම. මේ සම්බන්ධයෙන් මඟ පෙන්වීම සහ ඩෙක්ලරේෂන් එකේ ආකෘතිය ඉදිරියේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරාවේ. දැනට තියෙන බදු නීතියට අනුව සර්විස් එක්ස්පෝර්ටර්ස්ලා ලංකාවෙන් පිට තියෙන පුද්ගලයෙක්ට හරි ආයතනයකට හරි සපයන සේවාවන්ගෙන් ලැබෙන ආදායම මත ලැබෙන විදේශ විනිමය ශ්‍රී ලංකාවේ බැංකුවක් කරා ලංකාවට සම්ප්‍රේෂණය කරලා තිබ්බනම් එම ආදායම නැත්තම් ලාභය මත බදු අය කෙරෙන්නේ නැහැ. මේ බදු නිදහස් කිරීම 2025 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ඉවත් වෙනවා. නමුත් එතනදී එම පුද්ගලයා උපයන ලාභය මත 15%ක උපරිමයකට යටත්ව සහනදායී බදු අනුපාතිකයක් යටතේ තමයි බදු අය කරන්නේ. උදාහරණයක් විදියට අදාළ පුද්ගලයාගේ එකම ආදායම් ප්‍රභේදය සර්විස් එක්ස්පෝර්ට් ඉන්කම් එක නම්
එයා කොච්චර ආදායමක් හෙව්වත් ගෙවිය යුතු උපරිම බදු ප්‍රතිශතය වන්නේ 15%යි. එයාට 18%, 24%, 30%, 30% කියන ඒවා සර්විස් එක්ස්පෝර්ට් ඉන්කම් එකට ඇප්ලයි වෙන්නේ නැහැ. නමුත් එයාට වෙනත් ආදායම් ප්‍රභවයන් තියෙනවා නම් ඒ වෙනත් ආදායම් ප්‍රභවයන් සඳහා 18%, 24%, 30%, 30% කියන ටැක්ස් රේට් එක ඇප්ලයි වෙනවා. මෙතනදී තනි පුද්ගලයෙක් සඳහා නම් ටැක්ස් ස්ලැබ් වලට යටත් වූ උපරිම 15%ක් සහ තනි පුද්ගලයෙක් නොවන එහෙම නැත්නම් ආයතන සඳහා 15%ක ෆ්ලැට් රේට් එකකිනුත් බදු අය කරනවා. දැනට ලංකාවේ ද්විත්ව බදු වැළැක්වීම ගිවිසුම් රටවල් 44ක් එක්ක අත්සන් කරලා තියෙනවා. ඒ අනුව යම් රටක එම ආදායම් මත යම් බද්දක් අය කරලා තියෙනවා නම් ලංකාවේදී බදු ගෙවන්න ඕන එම ලාභය මත රටවල් දෙකේදීම ගෙවපු බද්ද උපරිම සීමාව 15% දක්වා පමණයි. එතනදී අපි හිතමු අදාළ පුද්ගලයාගේ බදු අය කළ හැකි ආදායම රුපියල් ලක්ෂ 10යි. ඒ සඳහා යම් රටක් 15%ක බද්දක් අය කළා කියලා. දැන් ඔහු ලංකාවේ ආදායම් බදු ගෙවන්න ඕන ටැක්ස් ස්ලැබ්ස් වලට අනුව 6%යි. නමුත් ඔහුගෙන් අදාළ සේවාව සපයපු රටෙන් 15%ක බද්දක් අය කරලා නිසා ඔහු යළිත් ලංකාවේ බදු ගෙවන්න ඕන නැහැ. තවත් නව යෝජනාවක් විදිහට කැපිටල් ගේන් එහෙම නැත්නම් ප්‍රාග්ධන ලාභ මත අය කරන බද්ද පුද්ගලයෙක් නැත්නම් හවුල් ව්‍යාපාරයක් මත නම් 10% ඉඳලා 15% දක්වා ඉහළ දමලා තියෙනවා. අනෙකුත් ආයතන සඳහා 30%ම අය කරනවා ආයතනීය ප්‍රාග්ධන ලාභ බද්දට සමානවම. 2025 වර්ෂය සඳහා වන මෙම බදු සංශෝධන නීතිගත කිරීමෙන් මාස 6ක් ඇතුළත 2022-23 බදු වර්ෂය සඳහා හෝ ඊට පෙර බදු වර්ෂය සඳහා වන හිඟ බදු මුදල ගෙවනු ලැබුවොත් ඒ සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ 2022 අංක 14 දරන අධිභාර බදු පනත යටතේ අය කරන පොලිය අත්හැරීමට දේශීය ආදායම් කොමසාරිස්වරයාට බලය පවරලා තියෙනවා. මේ බදු යෝජනාවලින් ටැක්ස් රෙසිඩන්ට් එහෙම නැත්නම් වාසික තැනැත්තා කියන රූල් එකෙත් යම් වෙනස්කම් කිහිපයක් කරලා තියෙනවා. එහිදී ගෝල්ඩන් පැරඩයිස් රෙසිඩන්ට් වීසා දරන්නෙක් නම් ආදායම් බදු අරමුණ සඳහා අනේවාසික පුද්ගලයෙක් ලෙස සලකලා තියෙනවා. යම් පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ නැවක සේවයේ යොදවා ඇති නිසා පමණක් ආදායම් බදු අරමුණ සඳහා වාසික පුද්ගලයෙක් ලෙස සලකනවා නම් ඔහු එසේ සේවයේ යොදවා ඇති කාලය තුල ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙකු ලෙස සලකනවා. ශ්‍රී ලංකාව හැර වෙනත් ඕනෑම රටක පුරවැසියෙකු හෝ යටත් වැසියෙකු වන පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ නැවක සේවය කරන නිසා ඔහු ශ්‍රී ලංකාවේ වාසික පුද්ගලයෙකු ලෙස සලකද්දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රභවයක් රහිත ආදායම සඳහා වාසික පුද්ගලයෙක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ආදායම් බද්දට යටත් වෙන්නේ නැහැ. සෙට් එක එහෙම නැත්නම් self estimated tax return එක 2025-26 බදු වර්ෂයේ ඉඳලා සබ්මිට් කරන්න ඕන නැහැ. මේ සඳහා කලින් බදු වර්ෂයේ ආදායම් බද්ද මත 2025-26 බදු වර්ෂයේ ඉඳලා එක් එක් කාර්තුව සඳහා වාරික වශයෙන් ගෙවන බදු ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී විධිවිධාන හඳුන්වා දෙවි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ආදායම් බදු වාර්තාව මැනුවලි සබ්මිට් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා ඔන්ලයින් සබ්මිට් කරන්න යම් අපහසුතාවක් තියෙනවා නම් ඔවුන්ට ඒක මැනුවලි සබ්මිට් කරන්න පුළුවන්. මෙතනදී අපි කතා කරේ පර්සනල් ඉන්කම් ටැක්ස් සම්බන්ධ ප්‍රොපෝසල්ස් වල මූලික වෙනස්කම් ගැන. ඉදිරියේදී අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.